අද අපි කතා කරමු කාන්තාවන්ට යෙදෙන දෝෂ සම්බන්ධ. අද අපි කතා කරමු කාන්තාවන්ට යෙදෙන දෝෂ සම්බන්ධව. ගොඩක් වෙලාවට අපි කලු කුමාර දෝෂය කියලා කියනවා. කඩවර දෝෂය කියලා කියනවා. තනිකන් දෝෂය කියලා කියනවා. මෙන්න මේ දෝෂ කොහොමද බලපාන්නේ? මේක විවාහයට බලපානවා, දරු පළවලදී බලපානවා. සමහරක් දරුවෝ නැති කාන්තාවෝ වෙනවා. එයාලට ගොඩාක් දුරට තියෙනවා මේ කලු කුමාර දෝෂය. ඉතින් මේක යෙදෙන්නේ කොහොමද? මේකට පිළියම් මොනවද කියන එක ගැන අද අපි සුට්ටක් කතා කරගමු. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න අම්ම කෙනෙක් පදිංචි වෙලා ඉන්න ගෙදර ආශ්‍රිතව දෝෂ තියෙන්න පුළුවන්. මේ දෝෂ අමනුෂ්‍ය දෝෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භූමි දෝෂ වෙන්න පුළුවන්. මෙන්න මේ දෝෂ අපි සමහර අපිට ඔය නිවාස පරීක්ෂාවේදී ඔය කේන්දර බලලා මේ දෝෂ තියෙන තැන හරියටම හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ භූමියක ඉපදුණු කෙහෙණු දරුවෙකුට මේ දෝෂය එන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. මේක හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. මාස එකහමාරක් දෙකක් අතර කාලෙදී කියන්නේ චූටිම කාලේ මාස දෙකක් විතර වෙනකම් තදේට රැට අඬනවා සමහරක් දරුවෝ. ලෙඩ වෙලා වගේ අඬනවා. ඔන්න හඳුනා ගන්න පුළුවන්. මේ දෝෂය මේ ගැහැණු දරුවෙකුට ඇවිල්ලාද කියන එක. දෙවැන්න වැඩි වියටපත් වීමෙන් පසු. දැන් අපි බලමු කොහොමද මෙහෙම දෝෂය දෙන්නේ. ගොඩාක් වෙලාවට මනුෂ්‍ය ගණ වෙලා මේ දෝෂ සහිත ගෙදරක පදිංචි වෙලා ඉන්න ඉඳලා ලැබිච්චි ගැහැණු දරුවෙකුට මේවා ඉන්න පුළුවන්. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට වෙන්නේ මේ ඕරා ශක්තියෙන් ගැන කතා කරනවා. අපි ඉතින් ඕරාව යම්කිසි මේ නොපෙනෙන බලවේග ඇදගන්න පුළුවන් ගතියක් පිහිටන්න පුළුවන්. මොනවද මේකට කරන්න ඕන ප්‍රතිකර්ම සහ ලක්ෂණ මේ දෝෂවල ලක්ෂණ මොනවද කියලා අපි බලමු. ගොඩක් වෙලාවට ඔය අපි දන්නවා ගැහැණු දරුවන් වැඩි වියටපත් වීමෙන් පස්සේ වැඩි වෙන්න පුළුවන් මාසික බඩේ වේදනාවක් එනවා සමහරවිට. ඊට පස්සේ සමහර වෙලාවට හීනෙන් බය වෙන ඒවා නොයෙකුත් ඒවල් තියෙනවා. ඒ වගේම තමයි විවාහ ප්‍රමාදය සහ දරුපල් ප්‍රමාදය වෙන්නත් පුළුවන්. ඉතින් මේවට ප්‍රතිකර්ම විදිහට මම එක පැත්තකින් දකිනවා මේ ශරීරයේ තියෙන මේ දෝෂ අයින් කිරීම සහ මේ ඕරාව ශක්තිමත් කිරීම මේ දෙකම එකවර කර යුතුයි. ඉතින් මෙතෙන්දි ගොඩාක් වෙලාවට අපි බුදු ගුණත් එක්ක තමයි මේ දෝෂ අයින් කරන්නේ. මොකද බුදුහාමුදුරුවෝ තුන්විය නැති කරා. ඒ නිසා කාලෙකදී අපි ඒක දන්නවා. ඒ නිසා මේ දෝෂ අයින් කරද්දී අපි ගොඩාක් වෙලාවට බුදුදහමේන සූත්‍ර ඇසුරෙන් තමන්ගේ ඇඟේ තියෙන ශක්තියන අයින් කරන්න පුළුවන්. හැබැයි මේ ශක්තියන අයින් කරත් නැවත තුන්වරුවකින් තමන්ගේ ශරීරයට එන්න පුළුවන්. මේ නිසා ඕරාව ශක්තිමත් කරන්න පාෂාණ පළඳින්න පුළුවන්. ඉතින් පාෂාණ විදිහට අපේ මණික් ගල් හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේ ගල් පැලඳීම තුළින් මේ දෝෂ 100%ක්ම දුරු කරගන්න පුළුවන්. එහෙම දුරු කරගත්ත අය ඕනි තරම් ඉන්නවා. අද විවාහ වෙලා දරුවන් ලැබපු අය ඕනි තරම් ඉන්නවා මේ දේවල් තුලින්.